තෙරුවන් සරණයි. පුරවරක උරුම රටටම යන තේමාව යටතේ මෙවරත් 61 වෙනි වතාවට හෝමාගම පුරාණ විහාරස්ථානයේ මගින් පවත්වන හෝමාගම පොසොන් මහා පෙරහැර මංගල්‍ය ජුනි 12, 13, 14 යන දිනවලදී පෙරහැර කටයුතු පෙරහැර මංගල්‍යයක් වශයෙන් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි ආරම්භ කරන ලද පෙරහැර මේ වසරේදීත් අඛණ්ඩ විදිහට ගෙන යමින් 12 වෙනිදා රාත්‍රී මල් පෙරහැර, 13 වෙනිදා දින ආශිර්වාද මහා පෙරහැර, 14 වෙනිදා දින අවසන් මහා හෝමාගම පොසොන් මහා පෙරහැර වශයෙන් මෙවර පෙරහැර දින 3ක් අපි පවත්වන්නට සියලු කටයුතු ශ්‍රී මහින්දෝත්සව සමිතිය මගින් සංවිධානය කරමින් පවතිනවා. විශේෂයෙන්ම හේවාගම් කෝරළේ ප්‍රධාන සංඝනායක, ඒ වගේම නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යක්ෂක, අධ්‍යාපන අධ්‍යක්ෂක අපගේ වජිරබුද්ධි නායක හිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසන ඇතිව ශ්‍රී මහින්දෝත්සව සමිතිය මෙහෙයවීමෙන් මෙවර මේ පෙරහැර මංගල්‍ය ඉතාම සාර්ථකව පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. හෝමාගම පුරාණ මහා විහාරස්ථ මහින්දෝත්සව සමිතිය මගින් සංවිධානය කරනු ලබන මිහිඳු මහා පොසොන් පෙරහැර මෙවරත් 61 වෙනි වතාවට හෝමාගම පුරාණ මහා විහාරාධිපති හේවාගම් කෝරළේ ප්‍රධාන සංඝනායක අධ්‍යාපන අමාත්‍යාංශ පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අතිගෞරවනීය මහඳෝහිට වජිරබුද්ධි නායක මහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවරත් දින 3ක් පුරාවටම හෝමාගම පුරවරය පුරාවට බබලන්ඩ කටයුතු සංවිධානය කෙරමින් පවතිනවා. එහි අවසාන රන්දෝලි මහා පෙරහැර මේ මාස 14 වෙනි සෙනසුරාදා දින විදි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතිනවා. ඒක නිසා සියලු බැතිමතුන්ට මේ මහා පොසොන් මහා පෙරහැර නැරඹීම සඳහා ආරාධනා කරනවා. කැලණිකම් මිටියාවතේ හෝමාගම පුරාණ විහාරස්ථානය මුල් කරගෙන මුළු දිවයිනටම පවත්වන ඉතාමත් අලංකාරත් සහ එකම මම හිතන්නේ මිහිඳු මහරහතන් වහන්සේ සැමරීම සඳහා සිදු කරන පොසොන් මංගල්‍ය සිදු කරන විහාරස්ථානයන් අතර ප්‍රමුඛතම විහාරස්ථානය ඇටියට හෝමාගම පුරාණ විහාරස්ථානය අපට නම් කරන්න පුළුවන්. වසර 61ක් පුරා මේ පවත්වන පොසොන් පෙරහැරේ මෙවර විශේෂාංගයක් වන්නේ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන් එකතු වෙලා අපිට මේ පොසොන් මංගල්‍ය පොසොන් එක දිනයක් මේ මංගල්‍යයක් ඇටියට පවත්වන මේ පොසොන් මංගල්‍ය සාර්ථක කරගෙන ගොඩාක් පහසුකම් සැලසෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතුයි වෙළඳ ව්‍යාපාරික බවතුන් හැම වසරකම පවත්වන මේ පොසොන් පෙරහැර සඳහා හෝමාගම ඉන්න සියලුම ව්‍යාපාරික මහතුන් තමන්ට හැකි යවුරින් සුවිශේෂී දායකත්වයන් අපිට ලබා දෙනවා. මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් අපි ඒක කෘතවේදීත්වය සලකනවා. අපේ මේ සාර්ථකත්වය ඒ හෝමාගම වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ලබා දෙන නොබද සහයෝගය කියලා අපිට ඉතාමත් මේ වසරේදී අපි নমස්කාර පූර්වක කෘතවේදීතුමන්ලා සිහි කරනු ලබනවා. තෙරුවන් සරණයි. හෝමාගම පුරවරයේ මහා සංස්කෘතික මංගල්‍ය වෙන හෝමාගම පොසොන් මහා පෙරහැර මෙවර 61 වන වතාවට විදි සංචාරය කිරීමට මේ වන සියලු කටයුතු සූදානම් කර සිටිනවා. මේ වසරේදී 61 වන පොසොන් මහා පෙරහැරට සමගාමීව පෙරහැරවල් 3ක් අපි විදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී ජූනි මාස 12 වන දින මල් පෙරහැර, ජූනි මාස 13 වන දින ආශිර්වාද පෙරහැර, ජූනි මාස 14 වන දින අවසාන මහා පෙරහැර වශයෙන් පෙරහැරවල 3ක් විදි සංචාරය කිරීමෙන් 61 වන හෝමාගම පොසොන් මහා පෙරහැර මේ වන විට විදි සංචාරය දීරීමට ශ්‍රී මහින්දෝත්සව සමිතිය සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ වගේම මේ වසරේ පෙරහැරට සමගාමීව දින 5ක් තිස්සේ හෝමාගම පුරාණ විහාරස්ථානයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීම නිසායි ජූනි මාස 10 වන දින සිට ජූනි මාස 14 වන දින දක්වා පොසොන් සතිය තුල මෙම පින්කම් මාලාව විහාරස්ථානයේදී සිදු වෙනවා. ඒ වගේම හස්තීන් 15ක් නර්තන කණ්ඩායම් 50කට අධික සංඛ්‍යාවක් සමගින් මෙවරත් අභිමානනීය හෝමාගම පොසොන් මහා පෙරහැර විදි සංචාරය කිරීමට කටයුතු සූදානම් කර තින අතර ඔබ සියලු දෙනාගේම නොමසුරු ආධාර මුදල් මෙවරත් අපි බොහොම බැතිසිතින් යුතුව ශ්‍රී මහින්දෝත්සව සමිතිය බලාපොරොත්තු වෙනවා. මේ වසරේ 61 වන හෝමාගම අභිමානය විදහාපාන හෝමාගම පොසොන් මහා පෙරහැර නැරඹීමට ඔබ සෑම සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.